Hello guys, welcome to my YouTube channel. Hello with Manshi. අන්න ඉතින් මේ vlog එක ඇවිල්ලා අපි අනුරාධපුරයේ වන්දනාවේ ගියපු විදිහ. ඉතින් වැඩි කතා නැතුව ටක් ගාලා යමු vlog එකට. මම හිතනවා මේ මගේ first traveling vlog එක. එහෙනම් enjoy කරන්න. අනිතින් අපි අනුරාධපුරයට ඇවිල්ලා තමයි ඉන්නේ. මේ හරියටම සඳහිරු සෑයට ළඟයි. මීටර් 500ක් වගේ තමයි තියෙන්නේ. මම බුක් කරා රූම් එකක්. ඒකේ 4 දෙනෙක් ඉන්න පුළුවන්. ට්‍රිපල් බෙඩ් එකයි සිංගල් බෙඩ් එකකුයි තියෙනවා. මේක උනේ අපිට 3600. ඒත් අපෙන් 3000යි තමයි ගත්තේ. මේකේ මම contact details ඔක්කොම දාන්නම්. දැන් අපි රැට කන්න තමයි යන්නේ. පිලි ජාති නම් කන්නේ නැහැ. රැට පොඩි දෙයක් කාලා පහුවදා යන්න ලෑස්ති වෙනවා. ඒත් එක්කම ආයේ රැට කාලා ආවට පස්සේ මම වොෂ් එකක් දාගෙන මම මංචි කොම එකක් ගෙනා මම මේක කන්න මාර ආසයි. ඒත් කාලා මම නිදාගත්ත ඇත්තටම කිව්වොත්. ඔන්න ඉතින් මේ පහුවදා උදේ පාන්දර 5:00 වගේ නැගිටලා අපි මොකද 6:00ට පූජාවක් තියනවා කිව්වා. අපි ඒකට යන්න තමයි හිතන් හිටියේ. අපිට යන්න බැරුව ගියා. මෙතනින් අපි උදේට කාලා හිමීට අපි මුලින්ම රුවන්වැලි සෑයට ගියා. දැන් ඉතින් රුවන්වැලි සෑයට ඇවිල්ලා තමයි ඉන්නේ. මම පොඩි ක්ලිප්ස් ටිකක් ගත්තා. අපි අම්මයි මායි හොඳටම වැන්දා. හරිම ආසාවෙන් හිටියේ එහෙම කරන්න. හරිම නිදහස්. සතිය දවසක් වෙලත් සෙනඟ ගොඩක් හිටියා. මේ විදිහට ලස්සන ප්ලැටර්ස් හදලා හරිම ලස්සනයි. මම මේ පළවෙනි පාර දැකපු අපි යනකොට පන්සලේ හුණු ගාන එක කරන්න තමයි කට්ටිය ලෑස්ති වෙවි හිටියේ. මෙතන ලොකු ඉනිමගක් දාලා මිනිස්සු රුවන්වැලි සෑයේ ඔක්කොම මදිනවා. මං හිතන්නේ හුණු ටික කපලා ආයෙ හුණු ගාන තමයි යන්නේ. දැන් අපි ශ්‍රී මා බෝධීන් වහන්සේත් වැඳලා එළියට යන ගමන් තමයි තියෙන්නේ. මොකද ශ්‍රී මා බෝධී මම වීඩියෝ ක්ලිප්ස් ගත්තේ නැහැ. ගොඩාක් සෙනක හිටියා. ඒක නිසා අපි යද්දි තමයි මම පොඩි වීඩියෝ එකක් ගත්තේ. එතන ලස්සන මෙන්න මේ විදිහට පොකුණක් තිබ්බා. මෙතන ඉඳන් අපි ෆොටෝස් එහෙම ගැහුවා. ඔන්න ඉතින් අපි අන්තිමට ආව සඳහිරු සෑය වඳින්න. අපි මෙතනට එද්දී උදේ 9ට වගේ ඒත් මාරම අවුවා අඩිය තියන්න බෑ පිච්චෙනවා. මෙතන හමුදාවේ කට්ටිය කැටයන් කර කර හිටි ගල් ඔබ්බලා තියෙන්නේ. මම ඕගන්ට පෙන්නන්න ලොකු කරලා මෙන්න මේ විදිහට කැටයන් අඳන්නේ. ඔන්න ඉතින් ඒකට එහා පැත්තේ තියෙනවා පොඩි කිරිහලක්. අපි මේකෙන් යෝගට්ුයි සෝයා අයිස්ක්‍රීම් එකක් කෑවා, මික්ස් එකක් කෑවා. කාලා ආවට පස්සේ අපි කෙලින්ම වොෂ් එකක් දාගෙන ඇඳගෙන අපි ගෙදර එන්න පිටත් වුණා. මොකද එහෙන් නැග්ගොත් අපිට ගෙදර එන්නේ රෑ නිසා. ඔන්න ඉතින් අපි ගෙදර එද්දි රෑ 9:00ට විතර ඇති. ඇලුණු බලන්නට මොනවද ගෙනලා තියෙන්නේ කියලා අපි කිස් කිස් ගාලා බබා දෙන්න කියනවා. එහෙනම් මේ vlog එක ඔයගොල්ලන් ආසාවෙන් බලන්න ඇති කියලා හිතනවා. තව vlog එකක් අරන් එන්න. Tudana saminduni obe